සුබ ජයග්‍රාහී දවසක් සෑම දරුවෙකුටම ශිෂ්‍යයෙකුටම පර්ල්ගේට් කැම්පස් ආයතනය මගින් 2026 සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ඩිප්ලෝමා ඉන් බැංකින් ෆයිනෑන්ස් පාඨමාලාවේ සෙමෙස්ටර් 1 විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් කරන සුවිශේෂී දැනුවත් කිරීම සහිත වීඩියෝවක් තමයි අපි කරන්න යන්නේ. අපි පර්ල්ගේට් කැම්පස් ආයතනයේ විදිහට අපේ ආයතනයට සම්බන්ධ වෙලා දේශනවලට සම්බන්ධ වෙන දරුවන්ට හැම විටම මුදල් වලට එහා ගිහිල්ලා ගුණාත්මක අධ්‍යාපනයක් වගේම උන්ට තමන්ගේ බැංකු හමුවිලි ශාස්ත්‍රය තුළ ඉදිරියට යන්න අවශ්‍ය දැනුම නොමිලේම සම්පාදනය කරන්නත් අපි සැදී පැහැදී ඉන්නවා. හරි. එතකොට මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ මූලික වශයෙන්ම මේ IBSL සැප්තැම්බර් පැවැත්වෙන IBSL ආයතනයේ සැප්තැම්බර් පැවැත්වෙන විභාගයට කොහොමද ඔබ රෙජිස්ටර් වෙන්නේ? ඒක එක්සෑම් ෆී කොහොමද? පාඩ කොහොමද මේකේ තියෙන ඔප්ෂන් කියන කරුණු පිළිබඳ දැනුවත් කරන්න. අපි අනිවාර්යයෙන්ම කියන දේ තමයි ඔබ IBSL ආයතනයේ DBF පාඨමාලාව semester 1 ඔබ සැප්තැම්බර් විභාගයට මුහුණ දෙන්න ඉන්නවා නම් මේ වීඩියෝ එකේ තියෙන හැම කොටසක්ම මග නොහැර බලන්න. ඒක ඔබට ඉතාම වැදගත්. ඔබට ඉතාම වැදගත්. මොකද ඔබේ තියෙන බොහෝ ප්‍රශ්න වලට මේකෙන් පිළිතුරු අනිවාර්යයෙන්ම හම්බ වෙන නිසා. හරි. පළවෙනිටම ඔයාලා දන්නවා ලංකාවේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ තුල රැකියාවල් ලබා ගැනීමේදී වෙන්න පුළුවන්, රැකියාවක උසස් වීම ලබා ගැනීමේදී වෙන්න පුළුවන්, වැටුප් වර්ධක ලබා ගැනීමේදී වෙන්න පුළුවන් විවිධ දේවල් සඳහා අත්‍යවශ්‍ය වන එකම වෘත්තීය සුදුසුකම තමයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ තියෙන මේ වෘත්තීය සුදුසුකම. එතකොට මේ IBSL ආයතනයේ ඔබට ඩිප්ලෝමා ඉන් බැංකින් ෆයිනෑන්ස් පාඨමාලාව සඳහා ඒ ඩිප්ලෝමා ප්‍රදානය කරන්නේ ඕන් ඔබ දන්නවා විභාග පවත්වලා තමයි ඒක ප්‍රදානය කරන්නේ. එතකොට ඔබ දන්නවා එකේ semester 1 semester 2 කියලා මාස 6න් 6ට එක්සෑම් තියෙනවා මිෂන් වලට අදාළව. එතකොට ඔබ semester 1 semester 2 complete කරපුවම තමයි ඔබට diploma in banking finance diploma වෘත්තීය සුසුකම complete වෙන්නේ. එතකොට අපේ ආයතනය කරන්නේ ඔබට අවශ්‍ය දේශන පවත්වීම, ඒ වගේ මේ සඳහා ඔබ විභාගයට පෙරහුරු කිරීම, පේපර්ස් කිරීම වගේ කාර්යයන් තමයි අපේ ආයතනයේ එක්ස්පර්ට් ලෙක්චර්ස් හරහා අපි කරන්නේ. එතකොට IBSL ආයතනයේ ඔබ සැප්තැම්බර් විභාගයට මුහුණ දෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි පළවෙනිටම IBSL ආයතනයේ ශිෂ්‍යෙක් විදියට ලියාපදිංචි වෙන්න ඕනේ. ශිෂ්‍යෙක් විදියට ඔබ ලියාපදිංචි වෙන්න නම් ඔබ කළ යුතු ඔබට අවශ්‍ය වෙන පුතා ඩොකියුමන්ට්ස් කීපයක් තියෙනවා. පළවෙනිම ඩොකියුමන්ට් එක තමයි ළමයි මෙන්න මේ ටික ඔබ සූදානම් කරගන්න ඕනේ. පළවෙනි එක තමයි පුතා ජාතික හැඳුනුම් පතේ. NIC කියලා අපි කියන්නේ ජාතික හැඳුනුම් පතේ ස්කෑන් කළ PDF එකක් හදා ගන්න ඕනේ. දැන් ජාතික හැඳුනුම් පතේ පුතා ඉදිරිපස සහ පසුපස දෙකම එකම PDF එකට ගන්න ඕනේ. එතකොට ඔයාලට පුතා ඒක ස්කෑන් කරන්න කමියුනිකේෂන් එකකට සල්ලි දීලා යන්න අවශ්‍යතාවයක් නැහැ. මම ගෲප් වලට දාලා තියෙනවා මොකක්ද මේ ඇප් එක කියලා. ඒක ගන්න කොහොමද කියන එකත් පුතේ මම පැහැදිලිවම දාලා තියෙනවා අපේ paid WhatsApp group වලට දරුවන්ට. ඒක ස්කෑන් කරන විදිහ පවා පුතා මම වීඩියෝ එක දාලා තියෙනවා. සාමාන්‍ය ඔයාලා Play Store එකට ගියාම සර්ච් කරලා බලන්න පුතා CamScan කියලා පුතා ඇප් එකක් තියෙනවා. මෙන්න මෙහෙම CamScan කියලා සර්ච් කරන්න. CS කියලා. හරිද? ඒ ලාංඡනයේ දාලා තියෙන CS කියලා CamScan කියලා තියෙනවා. මම අපේ paid group එකට දාලා තිනවා මේ ඇප් එක ගැන සහ ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒතකොට මේ ඇප් එක පාවිච්චි කරලා පුතා ඔයා ජාතික හැඳුනුම් පතේ පුතා පැති දෙකම පුතා පැහැදිලි PDF එකක් හදා ගන්න ඕනේ ඒකට. ඒක ඒකලා සේව් කරන්න NIC කියලා. එතකොට සමහර දරුවන්ට මේ වෙද්දි මම දැනගත්තා සමහර දරුවන්ට ජාතික හැඳුනුම් පතේ ඒ ID එක තාම ඇවිල්ලා නැහැ. ඒ වුණාට පුතා ජාතික හැඳුනුම් පත් විශේෂයෙන්ම පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එයාලට පුතා මේ ID නම්බර එක දාලා යම්සි කොලයක් දීලා තිනවා A4 size කොලයක්. ඒතකොට එහෙම තියෙන දරුවෝ බය වෙන්න එපා. එයාලට පුළුවන් ඒකේ ස්කෑන් කරපු කොපියක් ඔයාලා NIC එක වෙනුවට ස්කෑන් කරලා තියාගන්න. NIC එක අප්ලෝඩ් කරන්න කියන තැනට එහෙම කොල තියෙන දරුවෝ ඒ කොලේ ස්කෑන් කරලා අප්ලෝඩ් කරා නම් හරි. ඒතකොට NIC වත් නැති NIC එකේ කොලයක්වත් නැති දරුවෝ ඉන්නවා නම් එයාලට පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන ඒකේ දෙපැත්තේ පිටපතක් PDF කරලා ගන්න පුළුවන්.
නැත්තම් තමන්ගේ පාස්පෝර්ට් එකේ ඒ PDF ડોකියුමන්ට් එකක් හදාගන්න පුළුවන් NIC වෙනුවට. ඒතර පළවෙනි එක තමයි ඒ NIC එක නැත්තම් ලයිසන් එකක් හරි ඩ්‍රයිවිං ලයිසන් එක නැත්තම් මොකද්ද මම කිව්ව පාස්පෝර්ට් එකේ චාරුකයක් ගන්න එක. ඒතර මම රෙකමන්ඩ් කරන්න පුළුවන් NIC එක දාන්න එක වඩා හොඳයි. දෙවෙනි ડોකියුමන්ට්ස් තමයි පුතා වාගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් සම්බන්ධ ડોකියුමන්ට්ස් විශේෂයෙන්ම O level සහ A level අය ඩිග්‍රී හරි අය ඩිග්‍රී ටික ඩිග්‍රී එක අත්‍යවශ්‍යම නෑ ළමයි O level සහ A level තමයි වැදගත්ම වෙන්නේ. එතකොට O level වලත් ළමයි ඔයාලා ගාව ඔරිජිනල් පිටපත තියෙනවා නම් ඒක ස්කෑන් කරලා වෙනම කොපියක් හදාගන්න. A level එක තියෙනවා නම් ඒකේ A level ඔරිජිනල් එක තියෙනවා නම් ඒකේ වෙනම ස්කෑන් කරපු කොපියක් හදාගන්න. ස්කෑන් කරලා අර කැම් ස්කෑන් එක අර ඩිග්‍රී තියෙනවා නම් ඩිග්‍රී ගන්න ඩිග්‍රී අත්‍යවශ්‍යම නැහැ. හරිද? ඊට වෙනත් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔය හරි ඉංග්‍රීසි කෝස් හරි මොනවා හරි කරලා තියෙනවා නම් ඒවත් ස්කෑන් කරලා ගන්න. ඒක අනිවාර්ය නෑ. මේ ටික තමයි අත්‍යවශ්‍යම ටික. අරිත්‍යව දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට යම්සි දරුවෙක් ඉන්නවා නම් තමන්ගේ O level A level සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් එක ඔයා ගාව නැත්තම්. එතකොට ඔයාලට දන්නවනේ පුතේ අන්තර්ජාලයෙන් මේක බාගත කරගන්න පුළුවන් ඔයාලට. ඒකල ඔයාගේ විදුහල් පාසලේ විදුහල්පතිතුමෙක්ගෙන් හරි සාමදාන විනිශ්චයකාරවරයෙක්ගෙන් හරි පුතා ඒක සත්‍ය පිටපතක් කියලා පුතා අර සයින් කරගන්න ඕනේ. ඔරිජිනල් එක නැත්තම් ෆොටෝකොපියක් හරි වෙනත් ඩවුන්ලෝඩ් කරගෙන ඒක පුතා ට්‍රූ කොපි කියලා සයින් කරගන්න ඕනේ. ඒ අදාළ පාර්ශවයන්ගෙන් විදුහල්පතිවරයාගෙන් හෝ ගමේ සාමදාන විනිශ්චයකාරවරයාගෙන් මම හිතන්නේ පුළුවන්. ඒක ට්‍රූ කොපි කියලා සයින් කරලා ඒ ඔරිජිනල් එක නැති අය O level සහ A level වල ස්කෑන් කොපියක් පුතා අර ඇප් එක හරහා දාගන්න. තුන්වෙනි එක තමයි ළමයි පාස්පෝර්ට් ඡායාරූපයක්. ඒ කියන්නේ පාස්පෝර්ට් සයිස් ඡායාරූපයක්. හරි. පාස්පෝර්ට් සයිස් ඡායාරූපයක් ළමයි. ඒකෙත් ළමයි ඔයාලට පුළුවන් පුතා ඔය මේ ස්ටුඩියෝ එකට යන්න ඕනේ නැහැ. පාස්පෝර්ට් ඡායාරූපයක් ගන්න පුතා ඔයාලා ස්ටුඩියෝ එකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ කිසිසේත්ම. ඔයාලට පුළුවන් පුතා ගෙදර නිකන් සුදු පිටියක් ගාවට ගිහිල්ලා දැන් මේ වගේ සාමාන්‍ය පාස්පෝර්ට් එකේ ඉන්න මේ ගන්න. මෙතන උඩට ෆොටෝ එක ගන්න. මෙන්න මේ ඉඳලා හොඳට දැන් කොල්ලෙක් නම් ෂර්ට් එකක් ඇඳලා ගහලා ළමෙක් නම් පොඩක් තේරෙනවනේ පුතා හොඳ ෆොටෝ එකක් ඇඳලා ID එකට වගේ දාන්න අපි කියන්නේ මාර ශිෂ්‍ය ලියාපදිංචි ID එකට දාන්න ශිෂ්‍ය ID එකට ඒ දාන්න ගැලවෙන සුදුසු විදිහේ ෆොටෝ එකක් ගන්න පුතා පාස්පෝර්ට් සයිස් ප්‍රමාණය ෆෝන් එකෙන් ගන්න පුළුවන් පුතා සුදු පිටියක් ගාවට ගිහලා ලස්සනට ඕක කරගන්න පුළුවන්. ඒකට වෙනම අර ඩිජිටල් ෆොටෝ එකක් තමයි යෝනේ ළමයි. යා ඔරිජිනල් මේ print out මේ කියන්නේ print out එහෙම ගන්න ඕනේ නැහැ. ඩිජිටල් ෆොටෝ එකක් ගන්න ෆෝන් එකෙන්. වෙන මේකට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. ඒ වගේම ළමයි හතරවෙනිට අවශ්‍ය ડોකියුමන්ට් එක තමයි ළමයි ඔයාලට මේ ලියාපදිංචි වීම සඳහා IBSL ආයතනයේ ඔයාලා ජොබ් එකක් කරනවා නම් පුතා employment confirmation letter එක. ඒ කියන්නේ සේවා නියුක්තිය තහවුරු කිරීමේ ලිපිය. ඒක ළමයි ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔබ ජොබ් එකක් කරනවා නම් ගන්න පුළුවන් නම් ඒක ගන්න. ජොබ් එක කරත් ඒක ගන්න බැයි නම් කරදර වෙන්න එපා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඕන පස්සේ කාලේ කරගන්නොත් ඒක අප්ලෝඩ් කරගන්න පුළුවන් පස්සේ අත්‍යවශ්‍යම නැහැ මේක. පුළුවන් නම් ගන්න බැයි නම් ඉට්ස් ඕකේ කවුලක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ડોකියුමන්ට්ස් ටික තමයි ස්කෑන් කර කොපි විදියට පුතා. ඒ කියන්නේ විශේෂයෙන්ම ෆොටෝ එකේ නම් ස්කෑන් කරන්න දෙයක් නැහැ. ෆොටෝ එක ගන්න පුළුවන්. අනිත් ඒවා ටික පුතා මේකක් තියනවා නම් විතරයි. අර අනිත් ડોකියුමන්ට්ස් ටික පුතා මේ කැම් ස්කෑන් කරලා පුතා PDF කරලා ඒ අදාළ විදියට O level qualification A level qualification කියලා නම සේව් කරලා පුතා ඉස්සලාම ඔබ ඇප්ලිකේෂන් ෆිල් කරන්න බලාපොරොත්තු වෙන ඒ අදාළ යන්ත්‍රය තුල ගබඩා කරගන්න. දැන් ලැප් එකේ ටැබ් එකේ නම් ලැප් එකේ නැත්නම් කම්පියුටරේ නම් ලැප් එකේ නම් ටැබ් එකේ නම් ඒ අදාළ ෆෝල්ඩර් එකේ ඒ ටික දාලා තියාගන්න. මොකද අප්ලෝඩ් කරන්න ගියාම සිලෙක්ට් කරන්න වෙනවා. ෆෝන් එකේ නම් ෆෝන් එකෙන් නම් ඒ ටික ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඔන්ලයින්. ෆෝන් එකේ ෆෝල්ඩර් එක දාලා තියාගන්න ඒවා සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන විදියට. හරි පැහැදිලිද මම කියන එක? ඒතර මේ ડોකියුමන්ට් එක ඉස්සල්ලාම පුතේ ඔයාලා සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දේ තමයි ළමයි මෙන්න මෙහෙම දෙයක්. මේ ටික හදාගෙන ඉවර වෙලා මේක මහලු දෙයක් නෙවෙයි ළමයි. හරියට දෙන්න පුතේ මට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දේ තමයි ළමයි ඔයාලගේ අපි කො ලැප්ටොප් එකේ හරි ජංගම දුරකථනයෙන් හරි පුතා Google එකට යන්න. හරි. Google එකට ගිහිල්ලා ළමයි ඔයාලා IBSL කියන එක සර්ච් කරන්න. IBSL කියලා Google එකේ ගහුවනම් මේ වෙනවා. IBSL එකට ගියාට පස්සේ පුතා මම මේ ඉස්සලම ලැප්ටොප් එකේ යන විදිහ කියලා දෙන්නේ. ඒකට ගිහිල්ලා ළමයි
මේක ක්ලික් කරන්න ළමයි මෙන්න මෙහෙම. එතකොට ඔයාලට යන්න පුළුවන් මේ IBSL එකේ වෙබ්සයිට් එකට. ඊට පස්සේ මෙහෙම පොඩි ඇඩ් එකක් එහෙම ඇවිල්ලා තිබුණා. මෙන්න මෙතන ක්ලික් කරන්න. එතකොට ඇඩ් එක අයින් වෙනවා හතරේ. ඊට පස්සේ පුතේ ඔයාලට පේනේ පුතා ඒකේ තියෙන උඩ home about us courses membership කියලා තියෙනවා. membership එක ක්ලික් කරපුවම පුතා laptop එකෙන් ගිහිල්ලා මෙන්න මෙහෙම එකක් එනවා නිල් පාටින් for membership registration and member logins කියලා. ඒකේ පුතා click here to my IBSL කියන එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකට ගියාම ළමයි වාට එනවා යූසර් නේම් පාස්වර්ඩ් ගන්න. ඒක ඔයාලා ක්ලික් කරන්න යන්න එපා. ඔයාලට මෙතන යට තියෙනවා පුතා තියෙනවා I don't have a my IBSL account කියලා එකක්. හරිද? ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම පුතේ එනවා ඔයාගේ ඊමේල් එක ටයිප් කරන්න. ඔයා නිරන්තරයෙන් පාවිච්චි කරන මේ වැඩකඩු සඳහා පාවිච්චි කරන ඊමේල් එක ටයිප් කරන්න පුතා. දැන් මගේ නම් පුතා මතුෂාන් රාජපක්ෂ කියලා මෙන්න මේ තියෙන එක මම පාවිච්චි කරන්නේ. ඒක ටයිප් කරලා පුතා මෙන්න මේ send verification කියන බටන් එක ක්ලික් කරන්න. ඕක ක්ලික් කරපුවාම ළමයි ඔයාලට මේ සාමාන්‍යයෙන් මේල් එකට එනවා මේ වාගේ මේල් එකට පුතා මැසේජ් එකක් එනවා. මේ වෙරිෆිකේෂන් ඊමේල් send successfully කියලා ආවනේ. ඊට පස්සේ පුතා ඔයාගේ මේල් එකට යන්න ඔයා. ෆෝන් එකේ හරි ලැප්ටොප් එකෙන් හරි ඔයාගේ මේල් එකට යන්න. ඒ වෙලාවෙම තමයි එන්නේ ළමයි. හරි. හරි දෙන්න ළමයි. එතකොට පුතා මේ මේල් එකට ගියාම පුතා මෙන්න මේ වෙනවා මේ මේල් එකට ගියාම ඔයාලට මෙහෙම මැසේජ් එකක් එවලා තියෙයි IBSL student registration email verification කියලා. ඒක මේ නිල් පාට බටන් එකේ තියෙනවා verify email address කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම පුතා ඔයා එනවා මෙන්න මේ my interface එකට IBSL එකේ. ඒක මේ proceed ඊට පස්සේ මැසේජ් එකේ මෙහෙම token expired කියලා ඒකට proceed කියලා දාන්න ළමයි. sorry. email එක ඒ කියන්නේ දැක්කේ. යාට දෙන්න. දෙන්න ළමයි. ඊළඟට දෙන්න ළමයි මට. ඔයාලා මේ වෙරිෆිකේෂන් එක ඇහුවාම ඔයාගේ මේල් එකට එනවා මේ මේල් එකක් IBSL මේ ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා බලන්න මගේ එකට ඇවිල්ලා my IBSL කියලා. registration email කියන එකට යන්න. ඊට මේ verify email address කියන එක පුතා මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඔයා එනවා පුතා මෙන්න මේ ආකාරයේ ඉන්ටර්ෆේස් එකකට. මේ තියෙන email verified successfully කියලා proceed කියන එක ක්ලික් කරා. ඊට පස්සේ පුතා ඔයාලට ෆිල් කරන්න පුළුවන් මේකේ තියෙන දත්ත ටික. හරිද? දැන් මේක සම්පූර්ණයෙන්ම ෆිල් කරන විදිය පුතා මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙනවා. ඒතර මේ දරුවෝ හදිසි දරුවෝ ඉන්නවනම් තමයි ෆිල් කරගන්න ඕනේ ඉක්මනට කියලා අපි වීඩියෝ එක දාන්න කලින් එයාලට පුළුවන් පුතා මේකේ මේ තියෙන දත්ත අනුව පුතා ෆිල් කරන්න පුළුවන්. දැන් upload NIC කියන තැනට ඔයා මෙතන දැන් දත්තරේ ෆිල් කරලා upload NIC කියලා තියෙනවනේ මෙතන. ඒතර ක්ලික් කරපුවාම අර NIC එක upload කරන්න එතනින් ෆෝල්ඩර් එකට කියලා. ෆොටෝග්‍රාෆ් එක මෙතන තියෙන්නේ passport size. මේ ෆොටෝග්‍රාෆ් ගහද්දි පුතා මෙන්න මේ පෙනුම තියෙන්න ගහන්න ඕන ළමයි. ඒ විදිහට ඊට පස්සේ පුතා ඒ ටික මේ පළවෙනි එක ටික ෆිල් කරපුවාම ඊට පස්සේ next button එක තියෙනවා එහාට ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා පුතා මේ දෙවෙනි එකට fill your contact information කියන එකට ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ next එකට යන්න. ඊට පස්සේ පුතා එනවා fill out your academic info කියලා කියන O level result දාන එක. ඒකට යන්න. ඒකත් ඉවර වුණාට ඊට පස්සේ next උනාට පස්සේ ඊට පස්සේ fill out your employee info කියලා. ඒකේ පුතා අර employment මේ confirmation letter එක තියෙනවා නම් විතරක් ඒකේ තියෙන අර tick එකක් දාන්න. ඒ tick එක දැම්මොත් ඔයා ඒක upload කරන්න ඕනේ. ඔයාට employment confirmation letter එකක් නැත්තම් ඒක skip කරලා ඉස්සරහට යන්න. ඒකල්ලා ඒකේ ඔයාලා ඉස්සරහට හම්බෙයි පුතා card එක add කරන්න තුරු දාන්න තියෙනවා. ගොනාගේ ඔයාට يعني IBSL එකට payment කරන්න වෙන්නේ card හරහා. ඔයාලට card එකේ අර දන්නවනේ visa card එකේ number එකම දාලා card එක දන්නවනේ ඊතර ඉස්සරහා තියෙනවා දන්නවනේ ඔයාලා සාමාන්‍ය EB අරෝමෙන් කරද්දී payment කරද්දී දන්නවනේ දාන්න ඕනේ ඒක. debit card එකේ ඒ numbers එහෙම දාන්න තියෙයි add කරන්න තියෙනවා. ඊළඟට ඔයාටම username එකක් password එකක් හදාගන්න තියෙනවා පුතා. ඔයා කැමති username එකක් password එකක් එයාලා කියන විදිහට හදාගන්න ඕනේ. කලේ username එකේ password එක මතක තියාගන්න.
ඒකල පුතේ අවසාන වෙලාවට පුළුවන් ඒ ටික ෆිල් කරලා සබ්මිට් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. දොර එහෙම තමයි ඔයාලා ලැප්ටොප් එකකින් හරි කම්පියුටර් එකකින් හරි පුතා යනවා නම් ඔය ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගන්නේ හදිසියක් තියෙන දරුවෝ. හරිද? එතකොට කියන්නේ මම නැත්තම් සම්පූර්ණ වීඩියෝයක් දානවා ළමයි. ඒතර ෆෝන් එකෙන් කරන දරුවෝ චුට්ටක් උඩ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙන්න පුළුවන් ළමයි. ෆෝන් එකෙන් කරද්දී පුතා ඒතර IBSL කියලා ඒත් සර්ච් කරන්න ගිහිල්ලා එතකොට මෙහෙම ඉන්ටර්ෆේස් මට IBSL කියලා එකක් ඒ පුතා කියලා සර්ච් කරද්දී ඒක ක්ලික් කරන්න. උඩම තියෙන IBSL කියන නිල් පාට ලාංඡනේ. ඒකට ගියාට පස්සේ පුතා මෙහෙම ෆෝන් එකේ පුතා මේ දැන් මගේ මේ අත පැත්ත. දකුණු අත පැත්තේ පුතා තියෙනවා පොඩි ඉරි කෑලි දෙකක් මෙන්න මේ දෙක ක්ලික් කරපුවාම පුතාට පේන්නේ home about us membership කියලා. membership කෙනෙක් ක්ලික් කරාට පස්සේ පුතා මේ membership කෙනෙක් ක්ලික් කරලා පුතා මේ පල්ලෙහාට මේක ස්ක්‍රෝල් කරන්න. ඒතර my IBS කියලා එකක් එනවා පුතා යට නිල් පාටින්. ඒක ක්ලික් කරන්න. ඒකට ගියාට පස්සේ පුතා අර ඉස්සල්ලා වගේම එනවා පුතා I don't have my IBSL account කියලා. ඒක ක්ලික් කරාට පස්සේ ඒකෙත් ඉස්සල්ලා වගේම අර මේ process එකම තමයි මේ ෆෝන් එක කරද්දී I don't have my IBSL account කියලා දාපුවාම ඊමේල් එකක් එනවා. ඊමේල් එක දෙන්න. ඊට පස්සේ ආයි ෆෝන් එකට මේල් එකක් ඒක ක්ලික් කරලා ආයි ඔටෝ එතනින් එහාට මේ මම ලැප්ටොප් එකෙන් පෙන්නන විදිහම තමයි සබ්මිට් කරන් යන්න ඕනේ. ඒතකොට ෆෝන් එකෙන් කරන්නේ ෆෝන් එකට අර කියපු ડોකියුමන්ට් හතරම වෙන ෆෝල්ඩර් එක කරලා හදලා තියාගන්න. මොකද නැත්තම් හොයන්න බැරි වෙනවනේ ඒවා. ඒ විදිහට කරන්න ඕනේ. ඒතකොට ලැප්ටොප් එකෙන් හරි ෆෝන් එකෙන් හරි පුතා ඔය ටික කරාට පස්සේ IBSL එකට වගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් වෙනවා. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ පුතා ඔයාගේ මේල් එකට ආයෙ මැසේජ් එකක් එනවා. මේල් එකට එන්නේ ළමයි ඈ. මේල් එක බලන්න පුරුදු වෙන්න ඕනේ. ෆෝන් එකෙන් හරි මොකෙන් හරි මේල් එක බලන්න. එතකොට යාලා පුතා ඔයාගේ ඔයාලට දෙන හදන්නේ පුතා IBSL login එකක්. කියන්නේ වෙනම login එකක් හදන්න ශිෂ්‍යෙක් විදියට. ඊට පස්සේ ඒකේ ඔයාගේ details ටික ඔක්කොම තියෙනවා. ඔයාගේ ෆොටෝ එක ඔක්කොම විස්තර ටික තියෙනවා. ඊට පස්සේ ළමයි ඔයාලට පුළුවන් ඒක ආවට පස්සේ පුතා ඊට පස්සේ දැන් ඔයා username password එහෙම හදාගෙන ඉන්නේ. ඒක ආවට පස්සේ පුතේ ඔයාලට පුළුවන් අර ෆෝන් එකෙන් හරි මොකෙන් හරි ගිහිල්ලා ළමයි මේ අර ආයි membership කියන එකට ගිහිල්ලා සාමාන්‍ය විදිහට මේ click here to IBSL කියන එකට ගිහිල්ලා අර IBSL login එක ආයෙනවනේ. ඒතර ඔයා හදාගත්ත මේ password ඊට පස්සේ මේ username පාවිච්චි කරලා log වෙන්න පුළුවන්. ඊට පස්සේ පුතා එතනින් එහාට මේ payment එහෙම කරන විදියක් තියෙනවා. ඒ ටික පුතා මම වීඩියෝ එකකින් ඔයාලට සම්පූර්ණයෙන්ම කරනවා දෙවෙනි ස්ටෙප් එකේ. ඉස්සලාම ඔය මේක කොහොමද ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කියන එක වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඊට පස්සේ මේ වෙරිෆිකේෂන් එක ආවට පස්සේ දවස් දෙකක විතර පස්සේ කොහොමද IBSL එකට පේමන්ට් කරන්න කියලා මම කියලා දෙන්නේ. කාඩ් එක කරා තමයි පේමන්ට් කරන්නේ. ඒතර මතක තියාගන්න ওই ටික ඉස්සලාම කරන්න ඕනේ. ඒකට 7-5ක්වත් වැය වෙන්නේ නෑ ළමයි. ඕකේ වීඩියෝ එකක් දෙන්න සම්පූර්ණයෙන් නැවත මම කියනවා හදිස්සියක් තියෙන දරුවෙක් කොයි විදිහට ස්ටෙප් ටික කරලා කරන්න පුළුවන්. එතකොට ඒක උනාට පස්සේ ළමයි ඔය ටික ලොගින් එක හදාගත්තට පස්සේ දවස් දෙකක විතර පස්සේ IBSL එකෙන් කන්ෆර්මේෂන් කරාට පස්සේ ඔයාලට පුතා ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් එකට පුතා රුපියල් 5000ක් ගෙවන්න ඕනේ. RS 5000. හරිද? ඒක වගේ කාඩ් එක කරා තමයි පේමන්ට් කරන්න ඕනේ. ඒක කරන විදිහ පුතා මම කියලා දෙන්නම්. සාමාන්‍ය ළමයි ඒක අගෝස්තු මුල් සතිය වගේ වෙද්දි පුතේ අඩුම වා කරගන්න ඕනේ. ඒ 5000 ස්ටුඩන්ට් කෙනෙක් විතර රෙජිස්ටර් වෙන එක කරගන්න ඕනේ. දුරදෙන ශිෂ්‍ය ලියාපදිංචිය ඕකේ. ඊට පස්සේ පුතේ සාමාන්‍යයෙන් අගෝස්තු මැද වගේ වෙන්න කලින් අපිව දැනුවත් කරනවා පුතා. ඊට පස්සේ පුතා ඔයා දැන් ස්ටුඩන්ට් කෙනෙක් විතර රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕනේ විදිහට. ඊට පස්සේ ළමයි තියෙන දේ තමයි ඔයාලට එක්සෑම් තියෙනවනේ. එක්සෑම් එකට ඔයා වෙනම එක්සෑම් ෆී ගෙවන්න ඕනේ. ඔකේදී පුතා මම පොඩි කාරණයක් කියන්න. දැන් 5000 අනිවාර්යෙන් ඔයා ගෙවන්න ඕනේ පුතා. ඒ ගෙවන විදිහත් අපි ඉස්සරහට වීඩියෝ එකකින් කියලා දෙන්න. ඉස්සලම අර කියපු ස්ටෙප්ස් ටික කරගන්න. ඊට පස්සේ පුතා වැදගත්ම කාර්යයට මම එනවා එක්සෑම් එක සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් එක්සෑම් තියෙන්නේ පුතා සැප්තැම්බර් 20 ගණන් වල. ඒ කියන්නේ මාස දෙකමාරක් විතර තියෙනවා ළමයෙකුට හොඳට වැඩ කරගන්න පුළුවන්. හරි සැප්තැම්බර් 20 ගණන් වල තමයි එක්සෑම් තියෙන්නේ. ඒතර පුතා දැන් ඔයාලා දන්නවනේ පුතා DBF එකේ ඩිප්ලෝමා ඉන් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් පාඨමාලාව ගත්තාම මේකේ ඒ කියන්නේ ඒකට බෙදලා තියෙනවනේ මේක අවුරුද්ද කෝස් එකක් නේ. 1 year කෝස් එකක් නේ ළමයි. ඒක ඔයාලා දන්නවනේ. 1 year කෝස් එකක්. එතකොට මේකේ semester 1 කියලා යාලා එකක් දාලා තියෙනවා. ඊට semester 2 කියලා යාලා බෙදලා තියෙනවා. ඔයාලා දන්නවා මම කලින් කියලා දීලා තියෙනවා semester 1 එකේ පුතා compulsory subject 3යි. හරි compulsory subject 3යි. optional එක විෂයක් තියෙනවා. optional එක විෂයක් තියෙනවා.
දැන් අපේ ආයතනයේ ගොඩක් වෙලාවට ඉකොනොමික්ස් ෆෝ බැංකින් කරන්නේ ළමයි. නමුත් බොහෝ දරුවෝ ප්‍රමාණයක් ඩිජිටල් IT එකක් දරුවෝ දෙන්නෙක් විතර ඉල්ලලා තිබ්බා. ඒ දරුවන්ට පුතා අපි ඒකේ පටිගත කළ වීඩියෝ සකස් කරලා තියෙන. ඒ දැනුවත් කිරීමත් මෙතනින්ම කරනවා. ඔයාලට පුතා මේ සතිය තුලද අපි ඒ ටික අප්ලෝඩ් කරලා ඉක්මනට ඒ ලින්ක්ස් ටික දෙන්නම්. ඔප්ෂනල් විෂය විදියට දැන් ගොඩක් අය ඉකොනොමික්ස් ෆෝ බැංකින් කරන නමුත් IT කරන දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. එයාලට අපි මේ වීඩියෝස් ටික මේ සතියෙම දෙන්නම්. හරි. එතකොට ප්‍රධාන විෂයන් තුනයි. ඔයාලා දන්න ප්‍රධාන විෂයන් තුන මොනවද කියලා? accounting and auditing, non banking, SFS. ඊට පස්සේ economics for banking හරි IT හරි කියන ඔප්ෂන් දෙක එකක් තමයි ඔයාලා කරන්න ඕනේ semester 1 වල. කලබල වෙන්න එපා. හොඳට අහගන්න මේක. ඊට පස්සේ ළමයි semester 2 වලත් එහෙමයි. compulsory විෂයන් තුනක් තියෙනවා. හරිද? ඒකල්ල ඔයාලට පුතා තියෙනවා තව optional subject එකක්. ඊට අමතරව පුතා ඔයාලට තියෙනවා business communication. කියන්නේ ඉංග්‍රීසි එක. ගොඩාක් ළමයි අහනවා සර් සිංහලෙන් කරන්න ප්‍රශ්නයක් නැද්ද කියලා. නෑ. ප්‍රශ්නයක් නෑ ළමයි. ටයිමින් වලින් කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින් පුළුවන් තමන්ට කැමති භාෂාවකින් කරන්න ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් යන්නේ ඊට පස්සේ කොහොමත් පුතා ඉංග්‍රීසි බිස්නස් කමියුනිකේෂන් කියලා පුතා බැංකු වල අවශ්‍ය බිස්නස් කමියුනිකේෂන් කියන සබ්ජෙක්ට් එක තියෙනවා සෙමෙස්ටර් 2 වල හරිද ඒ එහෙම තමයි පුතා ඔක තියෙන්නේ එතකොට ළමයි හොඳට අහගෙන ඉන්න මේ කියන කාරණා ටික එතකොට ඔයාලා පුතේ සබ්ජෙක්ට් එකකට රෙජිස්ට්‍රේෂන් එක කරාට පස්සේ 5000 දීලා ඔයා පුතා අගෝස්තු මැද වගේ වෙද්දී අවුරුදු මැද වගේ තමයි ඒකේ ක්ලෝසින් ඩේට් තියෙන්නේ. ඔයාලා පුතා එක සබ්ජෙක්ට් එකකට පුතා 6500යි එක්සෑම් ෆී එක. ඔයාලගේ ළඟම නගරයක තමයි පුතා එක්සෑම් එක තියෙන්නේ. ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ පුතා ඔයාලා ඉගෙන සබ්ජෙක්ට් වලට දාලා පුතා එක්සෑම් ෆී එක ගෙවන්න ඕනේ එකට 6500 ගන්න. ඒවා ගෙවන්න දිහත් අපි කියලා දෙනවා. හරි. ඔන්ලයින් තමයි පේමන්ට් කරන්න තියෙන්නේ පුතා. ඔය IBS ලොගින් එක හරහා ඒ ටික ඔක්කොම කරන්න පුළුවන්. ඒතර 6500යි පුතා එක සබ්ජෙක්ට් එකකට එක්සෑම් ෆී එක හතරක් නම් 6500 හතරක්. දැන් ළමයෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් අම්මෝ සර් කොහොමද ඔය ටික කරගන්නේ කියලා. මම කලිනුත් හැබැයි පුතා පටන් ගන්න පාඨමාලාව පටන් ගද්දි මුල් මාස 4කට කලිනුත් මම ඔයා කියලා තිබුණා ඔයාලට පුතේ 5000ක් ගෙවන්න තියෙනවා 6500 හතරක් ගෙවන්න තියෙනවා ඒවා ෆයිනෑන්ෂියලි බැලන්ස් කරගන්න කියලා. හැබැයි බය වෙන්න එපා මම මේ කියන දේ හොඳට අහගන්න. ළමයෙකුට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා කියන්නකෝ. දැන් සබ්ජෙක්ට් හතරම කරන්න නම් පුතා රුපියල් 6500 හතරක් ඕනේ නේ. 6500 හතරක් ඕනේ. හැබැයි ඒ ළමයාට පුතා සල්ලි නෑ කියන්නකො මේ වෙලාවේ. එහෙම වෙන්න පුළුවන් නේ පුතා. 20000 26000ක් සබ්ජෙක්ට් හතරටම හොයාගන්න සල්ලි නෑ මේ වෙලාවේ. ඔයා බය වෙන්න එපා පුතේ. ඔයාට පුළුවන් ඔයා කැමති සබ්ජෙක්ට් ගානක් විතරක් කරන්න මේ සෙමෙස්ටර් එකේ. ඔයාට පුළුවන් දැන් ඉතින් ළමෙක් ගාව තියෙන්නේ රුපියල් 13000යි. එයාට පුළුවන් පුතා මේකෙන් Tamanට කැමති සබ්ජෙක්ට් දෙකක් කරනවා. අර ඉතුරු සබ්ජෙක්ට් එක තියෙනවනේ. ඊළඟ සෙමෙස්ටර් එකේ දාලා 27 මාර්තු කොහොමද ඔයා කෝස් එක ඉවර කරගන්න පුළුවන්. ඔයාට මේ සෙමෙස්ටර් එකේ කරගන්න බැයි නම් සල්ලි නැත්තම් ඔයාට තියෙන ගාන පුතා එක්සෑම් ෆී එක දාලා ඒ සබ්ජෙක්ට් එක කරගන්න. ඒකල ඉතුරු සබ්ජෙක්ට් තුන පුතා ඔයාට පුළුවන් ඊළඟ සෙමෙස්ටර් එකේ කරගන්න. මෙහෙමයි. ඒ කියන්නේ ඔයාට පුතා මේක මේ ඕන කාලයක් කරන්න පුළුවන් ඈ කිසි ප්‍රශ්නයක් නැහැ. අර ඔයාට ඕන නම් මේක අවුරුද්දෙන් කම්ප්ලීට් කරගන්න ඕන නම් දැන් හරියට පටන් ගත්තොත් මේක අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් නේ. මෙතන මාස 6 මෙතන මාස 6යි. හැබැයි යම්සි ළමයෙකුට පුතා මේක දැන් අපි කොහොමද මෙතන දෙකක් ඉවර කරගන්නවා සල්ලි නැති හින්දා දෙකක් කරලා ඉතුරු දෙක අතන සබ්ජෙක්ට් ටිකත් එක්ක ඒක දාලා කරගන්න පුළුවන් ඊළඟ මාර්තු ඕන. හැබැයි ඊළඟ මාර්තු වෙයි නම් ඊළඟ සැප්තැම්බරෙත් පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දේ තමයි ඔයාට පුළුවන් විදිහට කරලා ඉවර කරගන්න එක ඔයාගේ වැඩ. ළමයෙකුට මම හැම වෙලේම කියන්නේ දැන් යම්සි ළමයෙක් හරි ආසයි නම් 27 මාර්තු වෙද්දි මේක කම්ප්ලීට් කරගන්න. එයාට පුළුවන් ඔප්ෂන් එක තමයි මොකද්ද? මෙතන දෙකක් කරා සල්ලි නැත්තම් ඉතුරු දෙකක් දාලා ඉතුරු ටික ප්ලෑන් කරලා හරියටම මාර්තු වල කරලා ඉවරයක් කරගන්න පුළුවන්. හැබැයි එහෙම කියලා මාර්තු වල පුතේ බෑ කියලා මේ කෝස් එකේ වාට මේ කිසිම හානියක් වෙන්නේ නැහැ. එයාට මේකේ මොන හරි අවුල් නම් ඊළඟ 27 සැප්තැම්බර් එක්සෑම් එකේදී කරලා කම්ප්ලීට් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැත. එහෙම කිසි අවුලක් නැහැ. හරි. එතකොට දැන් ඔය සල්ලි ප්‍රශ්න දීපු දරුවෙකුට එහෙම පුළුවන්. ඒ වගේම පුතේ සමහර දරුවෝ ඉන්න පුළුවන් දැන් සබ්ජෙක්ට් හතරම මට අමාරුයි. එකවර කරන්න කියලා හිතන දරුවෙක් ඉන්නත් පුළුවන්. ඒ දරුවටත් මේ ඔප්ෂන් එකම පුළුවන්. දැන් ඉතින් ඔය යම්සි දරුවෙක් ඉන්නවා එයාට හිතනවා මට තියෙන වැඩ කන්දත් එක්ක මට ඔක්කොම කරගන්න බෑ. එයා බය වෙන්න එපා. එයාටත් එහෙමයි. එයා එක්සෑම් ෆී ඔයා තීරණය කරන්න පුතේ ඔයා මේ සෙමෙස්ටර් එකේ කරන සබ්ජෙක්ට් ගාන කීයද කියලා. දෙකක්ද තුනක්ද එකක්ද කියලා තීරණය කරන්න. ඒකල්ල පුතා එයා ඒකට දාලා එක්සෑම් ෆී විතරක් ගෙවන්න. පැහැදිලිද? ඒකල්ල ඔයා පුතා පහසුවෙන් ඔයාලා දැන් රෙකෝඩින් ටික ඔක්කොම තියෙනවනේ. හරිද? අපි අප්ඩේට් වෙන දේවල් ටික නොමිලේම දෙන්න. ඔයාලා ඊට පස්සේ බලන්න සෙමෙස්ටර් 2 එකේ තියෙන සබ්ජෙක්ට් ටිකයි මේක අඩු ටිකයි දාලා මාර්තු තුනකම කම්ප්ලීට් කරගන්න පුළුවන්.
සල්ලි නැත්තනොත් පුතේ ඔයාලට පුළුවන් හතරම කරන්න නැතුව ඉන්න. ඔයාලට අමාරුයි නම් ඒ අදාළ ඔයා කරන සබ්ජෙක්ට් විතර පේමන්ට් කරලා එඩිට් කරගන්න. ඒකල ඊළඟ සෙමෙස්ටර් එකේ පුතා තියෙන සබ්ජෙක්ට් ටිකත් එක්කම කම්ප්ලීට් කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒකෙත් කරගන්න බැහැ නම් ඊළඟ සෙමෙස්ටර් ඒ කියන්නේ ඊළඟ සැප්තැම්බර් හරි අප්ඩේට් කරලා ඔයාලට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. කිසිම හානියක් වෙන්නේ නැහැ පුතේ. පැහැදිලිද කියන එක? ඒතර සල්ලි ප්‍රශ්න තියෙනවා ඒත් බය වෙන්න එපා. තමන්ට තියෙන සල්ලි ගන්නලා ඒකට අදාළ සබ්ජෙක්ට් ඔයාලා ලේසි පුළුවන් සබ්ජෙක්ට් වලින් පේමන්ට් කරලා ඒක කරගන්න. ඒ වගේම අමාරුයි නම් එක්සෑම් එකේ හතරම ලියා ගන්න අමාරුයි නම් ඒත් බය වෙන්න එපා. ඒ අනිවාර්ය නෑ. තමන්ට පුළුවන් එක අද්ද දෙක අද්ද තුනක් දෙක මේ සෙමෙස්ටර් එකේ කරන්න එක්සෑම් ෆී එක ගෙවලා. ඒකට විතරක් එක්සෑම් ෆී ගෙවන්න හතරම ගෙවන්න ඕනේ නෑ. එකයි නම් කරන්නේ එකට ගෙවලා කරගන්න. ඒකල ඊළඟ සෙමෙස්ටර් එකේ ඉතුරු ටිකක් දාලා කම්ප්ලීට් කරගන්න පුළුවන්. පැහැදිලි කතන්දරේ? මේ ගොඩක් ළමයි බය වෙන කෑල්ල. නිසා මේ හතරම අනිවාර්ය කරන්නවත් එහෙම ගන්න එහෙම කරන්න නැතුව මේක කරන්න බැරි වෙන එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ සෙමෙස්ටර් 1 වල එක සබ්ජෙක්ට් එක කරා සෙමෙස්ටර් 2 එකේ සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද කියන එක? හරි. හැබැයි මතක තියාගන්න එක දෙයක්. දැන් ඔය IBSL ආයතනයේ පුතා දැන් ඊළඟ සමත් ළමයින්ට එහෙම. දැන් කැම්පස් ඉන්න ළමයින්ට එහෙම නන් නෙවෙයි මේක. ජොබ් කරන අයට නෙවෙයි බැංක් වල. සමහරතර ඉන්නවනේ මේක ඉන්ටර්න්ෂිප් දෙනවනේ. IBSL ආයතනයේ ඉන්ටර්න්ෂිප් දෙන්නේ පුතා ඔයා කොහොම හරි මේ සමස්ත පාඨමාලාවේ සබ්ජෙක්ට් 4ක් පාස් නම් තමයි ඔයාට ඉන්ටර්න්ෂිප් දෙන්නේ. හැබැයි 3ක් හරි 4ක් හරි පාස් වෙන්න ඕනේ. හරිද? ඒක සෙමෙස්ටර් 1ද 2ද කියලා දාලා නැහැ. ඔයා කවදා හරි මේකෙන් සෙමෙස්ටර් දෙකෙන් කෝක හරි සබ්ජෙක්ට් 4ක් 3ක් හරි 4ක් පාස් නම් දොර ඉන්ටර්න්ෂිප් අවස්ථා හදලා දෙනවා. පැහැදිලිද? ඒතර යම්සි ළමයෙකුට දැන් මේ සැරේ 4ම කරලා 3ක් පාස් නම් යාට ඉන්ටර්න්ෂිප් යන්න පුළුවන් සැප්තැම්බර් වලින් පස්සේ. හැබැයි මේ සැරේ දෙකක් හරි කරලා ළමයෙකුට ඊළඟ සැරේ අර එක කම්ප්ලීට් කරලා ඊළඟ මාර්තු වලින් පස්සේ යන්න පුළුවන්කම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ක්ලියර්ද මම මේ කියන එක? හරි. ඔය තමයි වැදගත් කරුණු ළමයි ගොඩක් අය බය වෙන නිසා. හරි. ඕක තමයි මට කරන්න තිබ්බ පුතා දෙවෙනි දැනුවත් කිරීම. ඒතර බය වෙන්න එපා ළමයි ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය දන්නේ නැත්නම් ඒක ෆිල් කරන විදිය මම දල වශයෙන් දැන් කියලා දුන්නා. A to Z කියලා දෙනවා. 5000 පේමන්ට් කරන විදිය අගෝස්තු වල කලින් ඒක වීඩියෝ එකක් අපි දානවා. ඊළඟට එක්සෑම් ෆී කියවන විදිය දානවා. එක්සෑම් ගැන බය වෙන්න එපා. Tamanට පුළුවන් විදියට කරන්න. සල්ලි තියෙනවා නම් ඒ පුළුවන් ප්‍රමාණයට දාන්න. ඒ වගේම එක්සෑම් එක අමාරු නම් ඒත් Tamanට පුළුවන් ප්‍රමාණයට එක්සෑම් ෆී කියවලා කරන්න. තමන්ගේ සබ්ජෙක්ට් දෙකයි නම් එක්සෑම් ෆී හතරටම ගෙවන්න එපා දෙකකට ගෙවලා කරන්න. ඊට සෙමෙස්ටර් එක කම්ප්ලීට් කරගන්න. හරිද? හරි. ඒක මම නැවත නැවත කියේ පුතා ගොඩක් අය ඒක පොඩ්ඩක් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න හින්දා. හරි. ඊළඟට තව එක කාරණයක් තියෙනවා. ළමයි ගොඩාක් ළමයි බැංකු සම්බන්ධයෙන් ඉන්න දරුවෝ ගොඩක් පටල ගන්න කාරණයක් තියෙනවා පුතා. ඉන්ටර්න්ෂිප් කතාවයි පුතා ට්‍රේනින් ඇසිස්ටන්ට් කියන කතාවයි. ඉන්ටර්න් වෝස් ට්‍රේනින් ඇසිස්ටන්ට්. මේ දෙක පොසිෂන් දෙකක්. ළමයි ඉන්ටර්න්ෂිප් කියන්නේ පුතා නිකන් මාස 6ක මාස 11ක පුතා ට්‍රේනින් එකක්. හරිද? ඒක වා ඉන්ටර්න්ෂිප් ගියා කියලා පුතා ඔයාව කවදාවත් බැංකුවේ පර්මනන්ට් කරන්නේ නැහැ. ඒ වරදවා වටහා ගන්න එපා ළමයි. කියන්නේ පැහැදිලිව තේරුම් ගන්න හොඳට. ගොඩාක් ළමයි මේක දන්නේ නැහැ පුතා. ඉතින් යාළුවා හිතා ඉන්නවා ඉන්ටර්න්ෂිප් ගියාම අපි පර්මනන්ට් කියලා නැහැ. ස්කූල් ලීවර්ස්ලා කියලා ගන්න ඔයාලව ඉන්ටර්න්ෂිප් වලට. කෙලිම ඉන්ටර්න්ෂිප් වේකන්සිස් දාලා ගන්නෙත් ඉන්ටර්න්ෂිප් වලට. ඒක මාස 6 අවුරුද්දයි ඔයාලව අයින් කරනවා. පැහැදිලිනේ? ඒක පර්මනන්ට් පොසිෂන් එකක් නෙවෙයි. ඔයාලා හැම වෙලේම බලන්න පුතා ඔය බැංකු සෙක්ටර් එකේ ජොබ් එකකට යන්න ඉන්නවා නම් බැංක්ස් වල තියෙන පුතා ට්‍රේනින් ඇසිස්ටන්ට්. බැංක් කියන්නේ ගොඩක් බැංක්ස් වල පුතා දැන් ඔයාලා හැම වෙලේම මතක තියාගන්න ගොඩාක් ළමයි පුදුලා ඉන්න පුතා පීපල්ස් එකේ BOC එකේ විතරක් ජොබ් වලට දාන්න. ඒ මත්තේ නැහෙන්න එපා ළමයි. ඒකට එක්සෑම් තියලා ලොකු ප්‍රොසෙස් එකක් ඒක. ඒ කියන්නේ ඒවට යන්න පුළුවන් උත් යන්න එක්සෑම් ලියලා ඒක වෙන කතාවක්. හැබැයි BOC පීපල්ස් මත නැහෙන්න එපා පුතා. ලංකාවේ වාණිජ්‍ය බැංකු 24ක් තියෙනවා. දැන් HN මේ නේෂන් ට්‍රස්ට් එක ගත්තා මේ HSBC එකේ 23ක් වෙනවා. කොහොම නමුත් මේ 23ක් විතර දෙනවා වාණිජ්‍ය බැංකු. බලපත්‍රලාභී විශේෂ බැංකුව ඒ කියන්නේ පුතා විශේෂයෙන්ම ඔය SMI එක මේ මොනවද ලංකාවේ තියෙන පුතා ජාතික ක්‍රීමේ බැංකුව එහෙම ඒවා පහක් තියෙනවා. ඒතර ලංකාවේ තියෙනවා බැංකු 29ක්. දල වශයෙන් ගත්තොත්. හරිද? එතකොට මේ එක බැංකුවක් මැත්තේම නැහි ඉන්න එපා. බැංකුවකට යනවා පුතේ අවුරුදු 24කට කලින් යන්න බෑ ට්‍රේනින් ඇසිස්ටන්ට් යනවා නම්. මේක පර්මනන්ට් යන්නේ පර්මනන්ට් යන්න ඕන නම් ඔයාලා ට්‍රේනින් ඇසිස්ටන්ට් කියන ජොබ් වේකන්සි එක තමයි යන්න ඕන. ඒතර ඒක ළමයි යන්න නම් ඔයාලා දන්නවා අනිවාර්යයෙන් මම කියලා තියෙනවා හැම බැංකුවකම කරියර් කියන එක චෙක් කරන්න සතියකට සැරයක් වත්. ඒ වගේ වේකන්සිස් දානවා. එතකොට ඒවට අදාළ පුතා විදිහට ඔයාලගේ ඒක ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන මේ වේකන්සිස් වලට ඒවට ඇප්ලයි කරන්න. එක බැංකුවක් මැත්තේ නැහෙන්න එපා ළමයි. ලංකාවේ බැංකු ගණනාවක් තියෙනවා. දැන් අර මම ඇත්තටම ළමයි කමියුනිටි එකකුත් හදුවාලට මේ වේකන්සිස් ආපුවම දාන්න. ඒ මම මේ සතියේ ඉඳලා ක්‍රියාත්මක කරන්න. ඒතර ඒව හරහාත් ඇප්ලයි කරන්න. නැත්නම් හැම වෙලේම අර ලංකාවේ තියෙන බැංකු 29ක් විතර තියෙනවා කියලා. ඒ 29ටම කියලා කරියර් එක බල පුතා වේකන්සිස් දාලා තිබ්බොත් දාන්න. පර්මනන්ට් පොසිෂන් වලට. හරිද?
මොකද පර්මනන්ට් පොසිෂන් වලට පුතා අවුරුදු 24කට කලින් යන්න ඕනේ අඩුම. නැත්තම් කේස් එකක් තියෙනවා. පැහැදිලි ළමයි කියන්නේ ඉන්ටර්න්ෂිප් එක කරලා දාලා නිකන් ගිහිල්ලා මාසයෙන් එන්න යන්න එපා. හරිද? පුළුවන් තරම් ට්‍රේනින් ඇසිස්ටන්ට් යන ඉන්ටර්න්ෂිප් කෙනෙක් යනවා යන්න. හැබැයි ඒක පර්මනන්ට් පොසිෂන් එක නෙවෙයි කියන එක දැනන් ඉන්න. 24කට කලින් යන්න ඕනේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් තිබුණා සර් 24කට කලින් යන්න බැරුණොත් ඊට මේ කරන කෝස් එකෙන් ඇති වැඩක් නැහැ නේ කියලා. නෑ. වැඩක් තියෙනවා. ළමයි දැන් මේ ඩිග්‍රී කරන අයට එහෙමනම් පුතා මේ කෝස් එක කළා අවුරුදු 28 වෙනකන් chance තියෙනවා. එයාලට ඩිග්‍රිය පාවිච්චි කරලා ඔය ඇසිස්ටන්ට් මැනේජර් වගේ පොසිෂන් වලට යන්න පුළුවන්. ඒතර අනිත් දරුවෝ බය වෙන්න එපා මේකේ වැලියු එකක් නැද්ද කියලා 24 පෙන්නාම. තියෙනවා. ලංකාවේ පුතා බැංකු විතරක් නෙවෙයි තියෙන්නේ. ලංකාවේ තියෙනවා මූල්‍ය ආයතන. LOLC කියයි වැලියබල් ෆයිනෑන්ස් කියයි ලංකාවේ තියෙනවා පුතා රෙජිස්ටර්ඩ් ෆයිනෑන්ස් කම්පැනි 200කට අධික ප්‍රමාණයක්. ඒ වගේත් ලොකු පොසිෂන් තියෙනවා මැනේජර්ස්ලා උඩට උඩට යන්න පුළුවන්. මතක තියාගන්න පුතා කිසිම ජොබ් එකක් නැහැ ගිය ගමන් පුතා මේ කරගෙන පිටුවේ වල ඉඳවනේවා. ටික ටික උඩට යන්න ඕනේවා තියෙන්නේ. දැන් මම දන්න අය කෙනෙක් ඉන්නවා. එයා LOLC ද කොහෙද ගියේ මුල්ම කාලේ සාමාන්‍ය නිලධාරියෙක් විදිහට දැන් මැනේජර් කෙනෙක්. උවර. හරිද? හොඳ පඩියක් එයා ගන්න එකයි ගන්න විතර. ඒතර ෆයිනෑන්ස් කම්පැනි තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ බැංකුවකට යනවා නම් ඒ බැංකුවට ඇප්ලයි කර කර දාන්න පුතා. හැබැයි බැංකුවක ජොබ් එකක් හම්බ වෙනකම්ම කියලා ගෙදර ඉන්න එපා. ෆයිනෑන්ස් කම්පැනි එක හරි පුතා ජොබ් එකකට යන්න පුළුවන් නම් යන්න. ඒ ගමන් අරවට ඇප්ලයි කරලා අර වේකන්සි එක ආවොත් ඉන්ටර්වයුව පාස් වුණොත් බැංක් එකට පයින්. සහ බැංක් වලටම යන්න ඕනේ නැහැ. හැම වෙලේම බැංක් වල කරිය කියන වෙබ්සයිට් එක කියලා කරිය කියන එක බලලා පුතා හැම වෙලේම ඒවා අප්ලෝඩ් කර කර දදා තියාගන්න. එකම වත්තේම නැහි නැහි ඉන්න එපා. සහ ඒවා බැංක් පැත්ත දාන ගමන් ඔය ෆයිනෑන්ස් කම්පැනි වල ජොබ් වලට ගිහලා පුතා එක්ස්පීරියන්ස් හදා ගන්න සහ ඒව පැත්තෙනුත් උඩට යන්න පුළුවන්කම තියෙනවා. අර ජොබ් එකක් හම්බ වෙනකන් ඉන්න එපා පුතා. මේවා කරන ගමන් තව බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් ජොබ්ස් වලට දදා යන්න ළමයි. ඒක තමයි ඊටාම වැදගත්ම දේ. ඊළඟට ගොඩාක් ළමයි කියන එක තමයි ළමයි ඔය බැංක් වල ඒවට CV දැම්මා ඒකට රෙස්පොන්ඩ් නැහැ කියලා. පුතා දැන් ඔය CV හදන විදිහත් පොඩ්ඩක් ලෝකෙ වෙනස් වෙලා තියෙනවා. මම දන්න විදිහට පුතා බැංක් වල CV චෙක් කරන්නේ දැන් AI සිස්ටම් එකක් කරහා. ඒතර AI වලට ට්‍රැක් වෙන විදිහට තමයි CV එකේ data දාන්න ඕනේ. සමහර ළමයි පත හැරිලිලා හදනවා. එහෙම හරියන්නේ. ඔය YouTube එකේ තියෙනවා පුතා මේ AI ගහලා බලන්න ඕනේ කොහොමද CV හදන්නේ කියලා සිංහලෙන් ගැහුවත් එයි. ඒතර ඒවයි තියෙනවා කොහොමද අර AI වලින් චෙක් කරන විදිහට CV එකක් හදන්නේ. AI වලින් පාස් වෙලා යන විදිහට. එහෙම ළමයි CV හදන්න පුරුදු වෙන්නේ. ඒකට ඔයාලා YouTube එකේ සර්ච් කරන්න පුතා. CV එකක් හදන විදිහක් තියෙනවා දැන් නූතන ලෝකෙ. හරිද? ඒතකොට ඒක AI සිස්ටම් එකකට දාපුවාම ඒ ඔටෝ එක සිලෙක්ට් වෙනවා. සමහර ඇප්ලිකේෂන් රිජෙක්ට් වෙනවා AI හර. ඒතර සමහර ක්වොලිෆිකේෂන් තිබ්බා සමහරට අර ෆෝමැට් එකට නැති වුණාම පුතා මොකද වෙන්නේ? CV රිජෙක්ට් වෙනවා බැංකුවට දැම්මා. ඒ නිසා පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරන්න CV එකක් හදන්න කොහොමද නූතන අලුත්ම විදිහට කියලා. ඒකෙන් බලලා අයිඩියක් තමන්ගේ CV එක ලස්සන හදාගන්න. ඒකත් වැදගත්. ඔය අලුතෙන්ම බැංකුව හරි මූල්‍ය ආයතන වලට හරි ජොබ් වලට යන්න ඉන්න අය ජොබ් එකට ඇප්ලයි කරන්න. ඒ කතන්දර ටික හොඳට මතක තියාගන්න. ට්‍රේනින් ඇසිස්ටන්ට් ඒ පැත්තේ වේකන්සිස් වලට දාන්න හැම වෙලේම බැංකුව එකක් මත නැහෙන්න එපා. බැංකුව 29ම කියලා වේකන්සිස් බලන්න හැම එකකටම දාන්න. දෙක ෆයිනෑන්ස් කම්පැනි පැත්තට try කරන්න. ෆයිනෑන්ස් කම්පැනිත් ලංකාවේ තියෙනවා ගොඩක්. ඒවටත් දාන්න. බැංකින් ෆයිනෑන්ස් කොයි පැත්තෙන් හරි වල උඩට යන්න. අවසානයේ බැංක් මැනේජර්ස්ලා ෆයිනෑන්ස් කම්පැනි එක මැනේජර්ස්ලා LOC එකේ මැනේජර් කෙනෙක් වුණත් හොඳයි. බැංක් එකේ මැනේජර් කෙනෙක් වුණත් හොඳයි නේ. එකක් මැත්තේම නැහැ ඉන්න එපා. සහ ඉගෙනගෙන ඉවරලා ඉඳ ඒ වලට යන්න ඉන්න එපා. මේ කෝස් කරන ගමන් ඒවට දදා පුතා ට්‍රේනින් ඇසිස්ටන්ට් වේකන්සිස් වල දාන්න. ෆයිනෑන්ස් කම්පැනි වල වේකන්සිස් තිබොත් ඒවට දාන්න. ඒවට දදා රැකියාව කරන ගමන් මේක ඉගෙන ගන්න එක තමයි වඩාත් හොඳ වෙන්නේ. වයසට ඔහේ ගෙදරලා ඉන්න එපා ළමයි. මොකද ඔයාලට හැම වෙලේම එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක. මෙහි ඉන්ටර්න්ෂිප් හම්බෙනවා තමයි සබ්ජෙක්ට් හතරක් පාස් නම්. ඒක වෙන කතාවක්. හැබැයි ඔයා හැම වෙලේම බලන්න පුතා ආයතනයක වැඩ කර කර එක්ස්පීරියන්ස් ගන්න ගමන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදා ගන්න. එතකොට මොකද එන්නේ ඔයාලට ඕන තැනක ටස්ක් ගාලා යන්න පුළුවන්. මොකද ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකත් හදාගෙන ඔයා එක්ස්පීරියන්ස් උත් තියෙන එක්කනේ. නිසා දැන් A level කරලා ඉන්න මේ හරහා ජොබ් එකට යන්න බලාපොරොත්තු වෙන දරුවෝ මම ඔය කියපු ඇඩ්වයිස් ටික හරියටම පිළිපැදලා ඒ විදිහට කරගන්න. හරි. ওই ටික තමයි පුතා එහෙනම් මට මූලික වශයෙන් දැනුවත් කරන්න තිබ්බ දේවල්. ඔයාලා මේ විදිහට වැට් ටික කරගන්න ඉක්මනට. හරි. සම්පූර්ණ වීඩියෝයක් දාන්න කොහොමද ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා 5000 කියන විදිහ ගැන වෙනම එකක් දාන්න. එක්සෑම් ෆී කියන විදිහ ගැන වෙනම එකක් දාන්න. විභාග ගැන බය වෙන්න එපා. සල්ලි නැහැ කියලා බය වෙන්න එපා. අර මං කිව්ව විදිහට ක්‍රමවේදී මැනේජ් කරගන්න. හරි. එහෙනම් ළමයි හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.